හායි විවස් ඔබේ තරුණ ළමයා ඒ කියන පාසල් යනු තරුණ ළමයිත් එක්ක දරුවන්ත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? දැන් යාලා ඉපදිලා ඉන්නේ මේ තාක්ෂණ ලෝකේ. ඒ හින්දා හරි ආකාරයෙන් කොහොමද යාලත් එක්ක ගනුදෙනු කරලා ඔබගේ පේරන්ට්ස්ලා විදියට ඔබගේ සම්බන්ධතාවය හරි විදියට ගොඩනගන්නේ කියන මොටිවේෂන් එක තමයි මේ වීඩියෝ තුලින් අපි ඔබට ලබා දෙන්න යන්නේ. පළවෙනියට මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ මොනවද දන්නවද? තරුණ විය යනු පරිවර්තන කාලයක්. තරුණ වෙනවා කියන්නේ පරිවර්තන කාලයක්. සාමාන්‍යයෙන් ඔබගේ දරුවා පොඩි කාලයේදී ඉපදිච්ච කාලෙ සිට අවුරුදු උපරිම 11 12 දක්වා එයා කුඩා ළමයෙක් විදිහට සලකන්න පුළුවන්. එතකොට ඔයා කියන බොහෝ දේවල් වලට එයා ඕකේ කියනවා. නමුත් ඉන්පසුව එයා තරුණ කාලයට ලක් වෙනවා. ඒ කියන්නේ ටීනේජ් කියන පීරියඩ් එක පටන් ගන්න කාලයේ තමයි 12න් පසුව. එතකොට ඔයාට දෙන්න පුළුවන් ළමයා ඔයාගෙන් ඒත් වෙනවා කියලා. ඇත්තටම එහෙම එකක් වෙන්නේ නැහැ. ඔයාලා එහෙම හිතන්න පුළුවන් පේරන්ට්ස් විදියට. මගේ දරුවා පොඩි කාලේදී මං කියපු දේවල් ඒ විදියටම කරපු දරුවා දැන් එහෙම කරන්නේ නෑනේ. දැන් එයා කරන වෙන විදියටනේ. අම්මා කියන්නේ අහන්නේනේ. තාත්තා කියන්නේ අහන්නේනේ. මාමා කියන්නේ අහන්නේනේ කියලා ඔයාලා කලකිරීමට පත් වෙන්න පුළුවන්. නමුත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඒකට ක්‍රමයක් තියෙනවා. මේ මොනවද ක්‍රමය? කොහොමද මේ තරුණ ළමයිත් එක්ක මේ ටීනේජ් පීරියඩ් එකකින් එන්ටර් වෙනකොට ඒ ළමයිත් එක්ක කොහොමද ඔයාලා හරි ආකාරයෙන් ගනුදෙනු කරන්න කියලා මේ වීඩියෝ තුලින් අපි කියලා දෙනවා. මුලින්ම දැනගන්න ඔබගේ දරුවා අවුරුදු 12 වෙනකොට එයාගේ ශරීරය, මනස, වර්ධනය හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා. එයාගේ හිඟේ හෝමෝන් වෙනස් වෙනවා. එතකොට ඒක ගැහැණු ළමයෙක් වෙන්න පුළුවන්. පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්. එයාලට ඔබ කුතුහලයක්. එයාලා ඔබ රස විඳිනවා. එයාලගේ හැඟේ වෙන ඒ දේවල් ටික එයාලා කුතුහලයක් විදියට බලනවා. එතකොට අම්මා තාත්තත් එක්ක තිබිච්ච ඒ කුඩා කාලේ සම්බන්ධ වීම පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. එතකොට ඔයාලා හිතන්න මේක ස්වභාවධර්මීය පරිවර්තනයක් කියලා. එහෙම හිතුවනම් ඔයාලට තව අන්ඩර්ස්ටෑන්ඩින් එක්ක ඔයාලගේ දරුවොත් එක්ක ඒ ගනුදෙනුව ඒ කියන්නේ කුඩා කාලයේදී තිබිච්ච ඒ ඊටාම ක්ලෝස් ඒ තත්ත්වය තවමත් පවත්වාගෙන යන්න පුළුවන්. ඒක පළවෙනි කාරණාව. මේක ස්වභාවධර්මයේ දෙන පරිවර්තනීය එකක්. මානසික, ශාරීරික හා වර්තනීය පිළිබඳ, චර්යාව පිළිබඳ වෙනස් වීම කියන එක ඔයාලා දැනගන්න ඕනේ. දැන් දෙවෙනි කාරණාව මොනවද කියලා බලමු. යාළගේ අනාගතය ගොඩනගන්න කාලයක් තමයි මේක. දැන් ස්වභාවධර්මයෙන්ම යාළට ශක්තියක් ලැබෙනවා. යාළගේ අනාගතය යාළා ගොඩනගන්න. ගොඩාක් ගැහැණු ළමයි තමන් ගැහැණු ළමයි තමයි. ගොඩාක් පිරිමි ළමයි තමන් පිරිමි කෙනෙක් තමයි කියලා දැනගන්නේ ඇත්තටම මේ කාලයේදී අවුරුදු 12න් පසුව. එතකොට ඉන්පසුව යාළා තමන්ට මේ වගේ දේවල් කරන්න පුළුවන්. මේක තමන්ට කරන්න බෑ. මේකෙන් තමන් දක්ෂයි. මේකෙන් තමන් දක්ෂ නෑ කියලා ගොඩාක් දේවල් යාළම හඳුනා ගන්නවා. ඒ හින්දා යාළා තමන්ගේ ජීවිතේ ගොඩනගන්න කාලයක් තමයි මේක. එතකොට දෙමව්පියන් විදියට ඔයාලා ඔබට සහය දෙන්න ඕනේ. ඔයාලා හැම දෙයක්ම දැන් තීරණය කරන්න බෑ ළමයිගේ. කුඩා කාලයේදී ළමයිට හැකියාවක් නැහැ මේ වගේ තනි තීරණයක් ගන්න. එම නිසා දැන් ඔයාලා තමයි හැම තීරණයක්ම ගත්තේ. දැන් තාමත් ඕක ඔයාලා කරන්න යනවා නම් ඔතන අසාර්ථක පේරන්ට්ස්ලා වෙනවා කියන එක මතක තියාගන්න. දැන් හොඳට මතකයි නේ මේක. ඒ කියන්නේ දැන් දරුවාට අවුරුදු 12න් පස්සේ ටීනේජ් පීරියඩ් එකට දරුවා එන්ටර් වෙනවා. එතකොට මේ දරුවාට දැන් හැකියාවක් තියෙනවා තමන්ගේ ජීවිතයේ සමහර ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න. තමන් කවුද කියලා දැනගන්න. මේ ලෝකයේ අභිරහස් මොනවද කියලා හොයන්න යාටම ඉඩ දෙන්න. යා හිතන දේවල් වලට ඒ කියන වැරදි මාර්ගයෙන් යා යනවා නම් ඕකට ඉඩ දෙන්න එපා. එහෙම නැතුව ස්වභාවධර්මයේත් එක්කම යන දේවල් වලට යා යනවා නම් ඒකට ඉඩ දෙන්න. නමුත් සමීපව නිරීක්ෂණය කරන්න යාව. එයාට මඟ පෙන්වීමක් ලබා දෙන්න. නමුත් හැම තීරණයෙන්ම ඔයා ගන්න යන්න එපා. ඔතනින් තමයි පේරන්ට්ස්ලා වැරදින්නේ. හැම තීරණයෙන්ම ඔයාලා ගන්නවා නම් දැන් ස්වභාවධර්මයේ යාට දීලා තියෙනවානේ මේ තීරණේ මේ විදිහට ගන්න. මේක ඔයාට ගැලපෙනවා කියලා යාට දෙන්නවානේ. එතකොට ඒ මතය හානි වෙනවා. ඒ මතය හානි වෙනවා නම් ඔතනින් පේරන්ට්ස්ලාත් එක්ක තියෙන ඒ සම්බන්ධතාවට හානියක් වෙන්න පුළුවන්. මේක අනාගතයේදී ඒ දරුවයි ඒ දෙමව්පියන්ත් එක්ක තියෙන ඒ රිලේෂන්ෂිප් එක දෙඩි ලෙස හානි කරන්න පුළුවන්. දැන් තුන්වෙනි කාරණාව මොනවද කියලා බලමු. ඔබේ කාලය
බිහි කරන්න කියලා එක. ඒ කියන්නේ ඔබට ඔබේ කාලය බිහි කරන. ඒ කියන්නේ ඔබේ දරුවත් එක්ක දැන් ඔබේ දරුවත් එක්ක ගත කරන කොයි කාලෙදී හැම වෙලාවෙම හැම දෙයක්ම ඔළුව දාන්න බෑද? කොයි වෙලාවෙන්ද උදේ වෙන්න පුළුවන්. දරුවා ඉස්කෝලේ යන වෙලාව වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඔයාලගේ පොඩ්ඩක් තීරණය ටිකක් ගත්තා නම් අවුලන්නේ. ආයේ දරුවා දැන් අසනීප වෙන වෙලාවේදී. එහෙම සුවිශේෂ වෙලාවලදී ඔයා කවුද කියලා. ඔයා ආදරවන්ත මේ පේරන්ට්ස් කියලා පෙන්වන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ ඔබේ කාලය වෙන් කරන්න කියලා. ඒ වගේම ඔබේ තරුණ කාලය මතක් කරන්න කියලා කියනවා. දැන් ඔබේ තරුණ කාලයේදීත් ඔයත් එහෙමයි. දැන් ඔයාලට අමතක වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඔයත් එහෙමයි. නමුත් ඔයාලගේ තරුණ කාලයේදී මේ වගේ තාක්ෂණයක් නැහැ කියන එක ඇත්ත. නමුත් අනිත් දේවල් ඒ විදිහටම වුණානේ. ඔයාලත් කුතුහලයටපත් වුණානේ. මේ ලෝකෙගෙන අලුත් දේවල් හොයන්න බැලුවනේ. එතකොට ඔයාලගේ පේරන්ට්ස්ලා ඒ වෙලාවදී ඇවිල්ලා යම් කිසි දෙයක් ඒක කරන්න එපා මේක කරන්න එපා කියලා හැම දෙයකටම ඔළුව දෙමත් ඔයාලට මේ කේන්තියක් ආව නේද? හේින්ද ඒ විදිහට ඔයාලගේ තරුණ කාලයේ හිතලා බලන්න. ඔයාලගේ තරුණ කාලයේ වෙච්ච ඒ වෙනස් වීම මොනවද කියලා හිතලා බලන්න. ඒ වගේ තමයි ඔයාගේ දරුවටත් වෙන්නේ කියලා හිතලා බලන්නකෝ. එතකොට එයා මේ තාක්ෂණික ලෝකෙ ඉපදිලා ඉන්නවා. ඔයාට වඩා ඒක විතරයි වෙනස. අනිත් ඔක්කොම මේ සබාදන්නේ වෙන ඔයාට වෙච්ච විදිහට තමයි වෙන්නේ. එතකොට මේ ඔක්කොම මනසේ තියාගෙන මේ දරුවත් එක්ක ඒ සම්බන්ධතාව තියාගන්න පුළුවන් නම් ඔයා හොඳ පේරන්ට්ස් විදිහට හැම වෙලාවෙම ඒ දරුවාගේ මනසේ සිටිනවා. දැන් තවදුරටත් අපි බලමු මේ මොනවද මේ සම්බන්ධතාව තව දුරට ගොඩනගන්නේ කියලා. දැන් අපි පොඩි කතාවක් මෙතනින් කියලා බලමු. දැන් මම ඔයාට වැඩියෙන් ආදරය කරනවා. මම ඔයාට ගොඩාක් ආදරේ කියලා එකෙනෙක් කිව්වා. එතකොට මේකේ සත්‍ය තියනවා. ඒ කියන්නේ එකෙනෙක් කියලා කියන්නේ ඕනම කෙනෙක්. දැන් ඔයා බබාට කියන්න පුළුවන්. බබා ඔයාට කියන්න පුළුවන්. නැත්නම් පෙම්වතියට කියන්න පුළුවන්. ඔයා තමයි මගේ ලෝකයේ. ඔයාට වැඩිය කිසිම දෙයක් නැහැ. මගේ පණට වඩා ඔයාව ආදරය කරනවා. එහෙම කියන එක සත්‍ය තියන්න පුළුවන්ද? මම ඔයාට ආදරේ නිසා මම ඔයාව රෙස්පෙක්ට් කරනවා කියන එක තමයි. ඔයාව මං රෙස්පෙක්ට් කරන්නේ ඔයාට මං ආදරේ නිසා. ඒක තමයි ඇත්ත. ඔයාට මං ගොඩාක් ආදරේ කරනවා. මගේ පණටත් වඩා ආදරේ කරනවා. ඔක වචනේ විතරයි. නමුත් ඔයාව මං ආදරේ කරනවා. ඒ හින්දා ඔයාව මං රෙස්පෙක්ට් කරනවා කියන එක තමයි ඇත්ත. ඒ වගේ දේවල් තමයි මේ පේරන්ට්ස් ආය ළමයි ඒ රිලේෂන්ෂිප් එකෙනුත් වෙන්න ඕනේ. ඒ හින්දා ළමයිට ඔයා ආදරේ. ඒ ආදරේ පසුව රෙස්පෙක්ට් විදියට වෙන්න ඕනේ. ඒ රෙස්පෙක්ට් කියලා කියන්නේ නම්බුව. ඒ නම්බුව ඔයා ළමයිට ලබා දෙනකොට එයාත් ඒක ලබා දෙනවා. අනිත් එක තමයි ෆ්‍රන්ට් කෙනෙක් වෙන්න කියලා කියනවා. එතකොට පේරන්ට්ස් කෙනෙක් ෆ්‍රන්ට් කෙනෙක් වෙන්න පුළුවන්ද? ඔව්. ඒත් වශයෙන්ම පොඩි කාලේදී ෆ්‍රන්ට් කෙනෙක් වෙන්න බෑ. දරුවාට තේරෙන්නේ නෑනේ. දැන් දරුවා අවුරුදු 12න් පසුව දැන් දරුවා Taman ගැන හිතන්න බලනවා. මේ ලෝකෙ ගැන ගොඩාක් දේවල් හිතන්න බලනවා. ඒ වෙලාවට දැන් ඔයා ෆ්‍රන්ට් කෙනෙක් වෙනවා නම් එතකොට දෙමව්පියන් ෆ්‍රන්ට් කෙනෙක් ඒත් වශයෙන්ම ෆ්‍රන්ට් වෙන්න බෑ. නමුත් ෆ්‍රන්ට් විදිහට කතා කරන්න පුළුවන් නම් එයා හැම දෙයක්ම කියනවා. එයි දැන් එයාලා සමීප වෙන්නේ ෆ්‍රන්ඩ්ස්ලාත් එක්කනේ. දැන් දෙමව්පියන්ත් ෆ්‍රන්ට්. එතකොට ෆ්‍රන්ට් කියලා කියන්නේ ඔයා මේ කෑවද? ඔයාට කණ්ඩ දැන් ඔයා කෑවද කියලා අහන්න එකට වඩා ඔයා මොනවද කණ්ඩ කැමති? ඔයා මේකට කැමති නැද්ද? නැත්නම් වෙන ආහාරයක් හදලා දෙන්නද අම්මා? තාත්තා වෙන දෙයක් ඔයාට හොයලා දෙන්නද? මේ ආහාරයක් හොයලා දෙන්නද? ඔයා මොන පාටද අඳින්න කැමති? ඒ වගේ දේවල් කතා කරලා බලන්න දරුවත් එක්ක. ඒ වගේම ඔයා මොන වගේ ගේම්ස්ද ප්ලේ කරන්න කැමති? මොන සබ්ජෙක්ට් එකකටද ඔයා කැමති? එහෙම එයාගේ ඉස්සල්ලාම ඔයාගේ මතය කියන එකට වඩා එයාගේ මතය අහන්න. එයා මතය කිව්වට පස්සේ මතය හරි නැත්නම් දැන් ඔයාගේ මතය හිමින් යාට දෙන්න පුළුවන්. එතකොට ඒක එයා පිළිගන්නවා. එකවරින්ම පුතේ මේක තමයි ඔයා අඳින්න ඕනේ. මේක තමයි ඔයා කන්න ඕනේ. මේ විදිහට තමයි ඔයා ඉන්න ඕනේ. එහෙම කිව්වොත් එතකොට හරි රිලේෂන්ෂිප් එක ගොඩනගන්න බෑ. අනිත් එක දැන් අපි අවසානයේට බලමු. ආදරේ කියන එක හැම එකටම හොඳ ඖෂධයක් කියලා කියනවා. බොහෝ විට හැම ඔයාගේ දරුවා පොඩි චූටි වැරද්දක් කරනොත් ඒක ආදරෙන් ඒක දෙනුවත් කරන්න බබේ දරුවේ මගේ පුතේ මේක කරන්න එපා. අම්මා ඔයාට ආදරෙන් ඉන්න තමයි මේක කියන්නේ. තාත්තා ඔයාට ආදරෙන් ඉන්න තමයි මේක කියන්නේ කියලා ඔයාලා මේ තරුණ කාලෙන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අවුරුදු 12 වෙනකොටම මේ වගේ පටන් ගන්න ඕනේ. එකවරින්ම ඒ අවුරුදු 12න් එහෙම නැතුව ඉඳලා අවුරුදු 19න් පස්සේ පුතේ මම ඔයාට ආදරේ. දුවේ මම ඔයාට ආදරේ. ඔයා මාව අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තේ නෑනේ. ඔයා මං කියන දේවල් අහන්නේ නෑනේ කියලා වැඩන්නේ. එතකොට ඔක්කොම වෙලා ඉවරයි. ඒ හින්දා ඒ තරුණ කාලෙම අපි පටන් ගන්න ඕනේ කියලා කියනවා. තමන් ආදරෙන් තමයි මේක කියන්නේ. ආදරෙන් තමයි මේක කියන්නේ. දැන් පුතා නැත්නම් දුව ඒ පුංචි කාලෙන්න පොඩි වැරදි මාර්ගයෙන් යන්න පුළුවන්. වැරදි මාර්ගයක් කියලා කියන්නේ දැන් එයාලට මේ ලෝකේ තියෙන දේවල් රසවත් විදියට පේනවා. ඒ හින්දා එයාලා සමහර විට සමහර මේ තහනම් කරපු ද්‍රව්‍ය ටික පරීක්ෂා කරන්න පුළුවන්. ඒ කියන මත්ද්‍රව්‍ය ටික පරීක්ෂා කරන්න ඉඩකඩ තියෙනවා. නැත්නම් අනවශ්‍ය පුද්ගලයන්ට එක්ක ආශ්‍රය කරන්න ඉඩකඩ තියෙනවා. ඒක ඔයාලා ආදරේ පෙන්නනවා නම් ඔයාලගේ ආදරේ ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා කියන දේවල් එයාලට වදිනවා. 100%ම වදිනවා. එතකොට ඒ මාර්ගයේ වැරදි. ඒ
ඒ මාර්ගයේ ගියොත් මගේ ජීවිතේම විනාශ වෙනවා කියලා එයාටම දෙනනවා. එයාටම දෙනන ගම එයා ඔව කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැතුව ඉන්නවා නම් පේරන්ට්ස්ලාත් එක්ක තියෙන සම්බන්ධතාවක් එයා කවදාවත් ඇති කරන්නේ නැහැ. එතකොට තමයි කියන්නේ ආදරෙන් හැම දෙයක්ම කියන්න. ආදරෙන් ඔයා කියන්න ඕනම දෙයක් කියන්න පුළුවන්. අනිත් එක ඉවසීමෙන් කියන්න. තේරුම් ගැනීමෙන් කියන්න. අනිත් එක ආදරේ, ඉවසීම, තේරුම් ගැනීම මේ තුනම ඔයා තුල තියෙනවා නම් ඒක තුල ඔයා ඕනම ඕඩර් එකක් දෙනවා නම් ඔයා දන්නේ නැතුව ඔයා කියන දේවල් දරුවා අහනවාමයි. දරුවා ඒ විදිහටම පිළිපදිනවාමයි. එතකොට පේරන්ට්ස් දරුවා කියන්නේ ඒ රිලේෂන්ෂිප් එක කවදාවත් කඩා වැටෙන්නේ ඒ සම්බන්ධතාව හොඳ විදිහට වර්ධනය වෙනවා. ඒ හින්දා පේරන්ට්ස්ලා විදිහට ඔබට අපි හොඳ මොටිවේෂන් එක මේ වීඩියෝ තුලින් ලබා දුන්නා. කොහොමද තමන්ගේ දරුවෝ කුඩා කාලයේ සිට තරුණ කාලයට එන්ටර් වෙනකොට ඇතුල් වෙනකොට මේ පේරන්ට්ස්ලා හැසිරෙන්න ඕනේ, කොහොමද තමන්ගේ සම්බන්ධතාවය ගොඩනගන්න ඕනේ, ජීවිත කාලය පුරා දරුවන්ට එක්ක සතුටින් ජීවත් වීමට යාලා ඒ අවුරුදු 12 13 වෙනකොට තමන්ගේ දරුවන්ට එක්ක හැසිරෙන ආකාරය මොනවද කියලා බොහෝ තොරතුරු මේ මොටිවේෂන් වීඩියෝ තුලින් අපි අද කතා කරා. මේ වගේ තවමත් ඉතාම ප්‍රයෝජන වෙන මොටිවේෂන් වීඩියෝ සිංහල භාෂාවෙන් නැරඹීම සඳහා අපිත් එක්ක රැඳී සිටින්න ඔබට බොහොම ස්තුතියි.